හායි යාළුවනේ, එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අද මං කොහෙද ඔයාලවත් එක්කන් යන්නේ කියලා. අපි යන් එහෙනම් මැලේසියාවේ මලක්කා බලන්න. 2 hours later. මැලේසියාවේ මලක්කා කියන්නේ ඉතාම වැදගත් ඓතිහාසික තැනක්. මැලේසියාවේ නගරයක් වගේ වෙයි මේක. නමුත් මේක පරණ කාලේ ඉඳලම වැදගත් වරායක් කියලා හඳුන්වලා තිබුණා. පරණ කාලේ පෘතුගීසින් ඕලන්දෝ ඉංග්‍රීසින් කියලා ගොඩ දෙනෙක් මලක්කාව පාලනය කරා. පළමුවනට ආවේ පෘතුගීසින් 1511 වසරේදී. එහෙම වෙද්දී මලක්කාවේ ලොකුම වටිනාකම තිබුණේ වාණිජයටයි. මුහුදු මාර්ගය හරහා යන ගෝලීය වෙළඳාමකට මලක්කා ලොකුම තැනක් දෙනවා. ඉසින්ගෙන් පස්සේ ඕලන්දුව ආවා 1641. ඔවුන්ට පස්සේ ඉංග්‍රීසීන් 1824. ඉංග්‍රීසීන්ගෙන් පස්සේ තමා මැලේසියාවට ආවේ නිදහස 1957 දී. මලක්කාව තියෙන ලොකුම වටිනාකම අදටත් තියෙනවා. යුනෙස්කෝ ලෝක උරුමයක් වෙලා තියෙන මලක්කා නගරය අන්තර්ජාතික සංචාරකයන්ට ලොකු අත්දැකීමක්. එහෙනම් අපි බලමු මලක්කාව කොහොමද කියලා. මං හිතනවා ඔයාලා හැමෝම එන්ජොයි කරා කියලා මේ වීඩියෝ එක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලට සුබ දවසක්. බයි.